Hello guys, welcome to Wonderstreet. අපි අද යන්නේ අවිස්සාවේලද? ඔව් අවිස්සාවේල පැත්තේ තියෙන්නේ. අවිස්සාවේල ඒ ඒරියා එක තමයි. ඒ කියන්නේ මේ කොළඹවට සාමාන්‍යයෙන් මේ ලස්සනට අපිට බලන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා කියලා මේ අපි හොයාගත්තා. ඒ ටික බලන්න තමයි යන්නේ මේ අවිස්සාවේල තියෙනවා මේ දියැලි කීපයක්ම තියෙනවා මේ. ඔව්. මම දියැලක් බලන්න පළවෙනි පාර. ඔව්. මම කලින් නැගලා දියැලි. මේකත් නෑ. ෆස්ට් ටයිම් ඉතින් අපි ගිහින් බලමු දැන් වෙලාව 7:40යි. අපි දැන් ඉන්නේ කොතලාවල ඉන්නේ. කොතලාවල මේ හයිවේ එන්ට්‍රන්ස් එකට ගිහින් තමයි දැන් ඉන්නේ. අපිට අද ගමන යන්න එන්න කිලෝමීටර් 100ක් විතර තියෙනවානේ. ඔව් යන්න එන්න දෙකට 100ක්. ඔව් යන්න එන්න දෙකටම මේ කිලෝමීටර් 100ක් වගේ තියෙනවා. තමයි අපි බලමු එනම් මොනවාද බලන්න තියෙන අවස්ථා දැන් අපි දැන් කඩුවෙල ඉන්නේ. කඩුවෙලින් අපි යන්න මේ දකුණු පැත්තට පාර. ඒ කියන්නේ හංගවැල පාරේ තමයි අපි යන්න ඕනේ. මේ පාරේ තමයි මේ නවගමුයි දේවාලේ තියෙන්නේ. වෙන්න මොනේ නම. ඔව් නවගමුයි දේවාලේ අපිට පෙන්නන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පාර ගියම තමයි මේ තියෙන්නේ අර අපේ කලින් වීඩියෝ එක තිබුණා මේ මොබයිල් වැඩ කරන්නේ. අන්නේ බඩු තියෙන ටොප් ටික තියෙන්නේ මේ පාරේ. ඒ ටිකත් පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඔව් අපිට ඒ ටිකත් ඔයාලට පෙන්වන්න පුළුවන්. එදා අපිට පෙන්වන්න බැරි වුණා කොහොමද යන්නේ කියලා මොකද එදා පස්සේ ගෙනගියේ. අද අපි පෙන්වන්නම් කොහොමද දෙන්න යන්නේ කියලා. අපි දැන් ඉන්නේ නවගමුවේ දේවාල ළඟ. අපි කලින් නම් මෙතනට අපි ඉන්නේ අර මේ අපි එදා බලන්න කරන බලන්නාව ෂොප් එක හරියට තව ඉස්සරහා තමයි ඒක තියෙන්නේ. ඔයාලට පේනද මෙතන මේ වම් පැත්තේ තියෙන්නේ. අන්න ඒක තමයි. ඒක වහල. මෙන්න මේක. මේක තමයි ෂොප් එක. මෙතන තමයි අපි හදනවා බලන්න ගියේ. මෙතන නම් පැත්තේ මේ ගඟක් කරනවා මොකක්ද දන්නේ මේ ගඟ වන්න. මොකක්ද මේ කැරටි නේ? අන්න. තව අවිස්සාවේලට කිලෝමීටර් 16ක් තියෙනවා. දැන් ඉන්නේ හංගවැල පව කරලා යනවා. මම පොඩි කොට කවුරුත් තියෙන්නේ. අපි උදේට කෑම කන්න ආවේ සයිබර් කඩේකට. කමුනේ. අපි දැන් ප්ලේන් ටී එකක් බොන්න යන්නේ. මම නම් කැමතිම දෙයක්. හැබැයි ඉඟුරු දාලා කැමති. මේක ඉඟුරු දාලාද තියෙද්ද දන්නේ නැහැ. අපි දැන් මෙතනින් අපේ පැත්ත පාරේ හරවන්න ඕන. අපි මේ අපිට අයිබම් හංගවැලට යන්න උනා මේ ATM එකට යන්න. අපි දැන් වග කියන හරියේ ඉන්නේ. හරියට නම් මේ ආවට පස්සේ සීතල ගන්න. ඔව් සීතලයි. සනීපයි නේ. අපි දැන් ඉන්නේ රන්මුදුවැල්ලේ. ඔයාලට බෝඩ් එකක් තියෙනවා පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ රන්මුදුවැල්ල. එතන තමයි එතන මේ මොකද්ද රිසෝට් එකක් එහෙම තියෙනවා කියලා දාලා තියෙනවා. කීප දෙනෙක් ඉන්නවා පේනවා.
අපි යමු හෙලි. ඒ බෑග් එකයි හෙල්මට් දෙකයි ඔක්කොම අරගෙන යන්නේ මේ පල්ලෙහාට ගිහිල්ලා තියමු. පාරයිනේ තියන්න බයයි ඉතින් කොහොමද. අන්න පල්ලමක් හිමින් මම පාර කියන ඔයා බලාගෙන ඉන්න. මෙහෙම තමයි පාර තියෙන්නේ. ඒක බලාගෙන යන්න ඕන. බලාගෙන ඉන්න. කැලේ වස්තෙන් තමයි යන්න තියෙන්නේ. මේක තමයි රන්මුදු ඇල්ල. වසන ප්ලේස් එක. මෙන්න මෙයා දැන් වතුරේ ඉන්නේ. නානවද මොකද කරන්නේ? නානවද? මෙයාට නාන්න හිතනවලු. නාන්න හිතනවලු මේ දැම්ම නාන්න බෑ. ඔව්. දැම්ම නාන්න බෑ. තා අපි තා ඉස්සරහට යනවනේ. මේ ගිහිල්ලා නාන්නනේ. අපිට බව්වෙක් හම්බුණානේ. මෙයාට කෑම තියද නැද්ද දන්නේ නැහැ. ඉතින් මේ අපි ළඟ තියෙන කෑම වලින් අපි යාට මොනවා හරි දෙන්න තමයි දැන් හදන්නේ. එයා කනවද නැද්ද කියලා නම් අපි දන්නේ නැහැ. එයා කන්නේ නැහැ වගේ. අපි දීපු බිස්කට් එයා කනවා. බලන්නකෝ ඉතින් මේ මෙතනත් මේ කෑම ගේන කප් ඒ වගේව දාලා තියෙනවා. රායත පොලිතින් දාලා තියෙනවා පේනවා. ඉතින් අර ලස්සන පරිසරය මේ වගේ අපිරිසිදු කරන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ අතට. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. නෑ වෙනන්නේ නෑ. ඉස්සරහට ගිහලා අනිත් දියලිත් බලලා ඒවයි නාන්න තැනක් තිබ්බොත් එතනින් නානවා. නැත්නම් ආයේ මේ පැත්තට එනවා. එයා යන ගමන් ඉන්නේ. එහෙනම් මාත් යන්න තමයි හදන්නේ. යන්න ආයෙත් කියලා බලාගන්න. ලස්සන තැනක්. ආයෙත් මේ වගේ තැනකට එනකොට මේ කුණු මුකුත් දාන්න එපා. පොලිතින් දේවල් දාන්න එපා. මේ natural පරිසරයන් මේක සබාදාමේ අපිට දීපු ලස්සන තැනක්. ඉතින් ඒක ආරක්ෂා කරගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. එහෙනම් අපි යන්න හදන්නේ. අපි ඊළඟ තැනට ගිහලා හම්බ වෙමු. අපි දැන් රන්මුදුවැල්ලේ ඉඳලා කුමාරියල්ලට තමයි යන්නේ. මෙතන තමයි සීතාවක පාක් එක තියෙන්නේ. ගොඩක් අය දන්නවා මෙතන සීතාවක පාක් එක පහු කරගෙන තමයි අපිට කුමාරියල්ලට යන්න තියෙන්නේ. අපි එනකොට සීතාවක පාක් එකටත් එමු. අර ටිකට රෑ වෙලා යන්න බෑනේ නිසා මේ ඒ ටිකට ගිහින් එමු. දැන් නම් හරි. අපි දැන් කුමාරියල්ලට ළඟයි. අපි ගිහින් බලමු. ඒක අපි මේ දුරට වෙලා බලනකොට නම් ලොකුවට පේනවා සෑහෙන ලොකුවට. ඒ කියන්නේ රන්මුදුවැල්ලට වඩා සෑහෙන ලොකුවට පේනවා. නේ? ඔව්. ඒක ගලාගෙන යනකොට කියලා බලන්න ඒක ටිකට තියෙනවා වගේ පේනවා. ලොකුයි. මෙතන අපිට බයික් එක දාන්න පුළුවන්. එතන බයික් එකක් තියෙනවා. කවුරුහරි ඉන්න වගේ පහල. අපි දැන් ඉන්නේ කුමාරියල්ලේ ළඟ. දැන් කුමාරියල්ලට යන ගමන් ඉන්නේ. මේක මේ ලොකු කට්ටක් කාලාපු ගමන විශාල ජල. ඔව් අපිට මේ පාරත් පොඩ්ඩක් වැරදුනා. ඒ කියන්නේ මේ අපි මැප් එකේ මේ බයික් එක 2 wheelers දාගෙන තමයි ආවේ. එතකොට මේ වෙන්නේ වෙනම පාරක්. දැන් යන්න තමයි හදන්නේ. ඔයාලට පෙන්නන්නම් මේ යන්න තියෙන පාර කොහොමද කියලා. බලන්න guys මේ කුමාරියල්ලට යන පාර මෙහෙම තමයි තියෙන්නේ.
භයානකයි පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ. යනවා බේනවා. යන්න ටිකක් අමාරු පාරක් නේද? දැන් මේ කුමාරියල්ලේ නාන්න තැනක් හොයාගෙන යන ගමන් ඉන්නේ. පල්ලෙහා හරිය මේ නානවා කට්ටියක් නාන ගමන් හිටියේ. ඊට පස්සේ ඒක නිසා අපි ඒ හැරෙට ගියේ නෑ. තව ඉස්සරහා ඉතින් මේ දැන් තියනවා වගේ පේන නිසා අපි ආවා. මම ගොඩින් ආවා, මෙයා වතුරෙන් ආවා. මේ හරියට හොඳයි වගේ වල බලන්න. මේ වතුර නම් ටිකක් අඩුයි. හැබැයි ලස්සන. මොකද කියන්නේ? අපි දැන් කුමාරියල්ලේ නාන්න තමයි යන්නේ. මඩ නම් යනකොට බෑස් වගේ. ඒ කියන්නේ වතුර ටිකක් මේ මඩ වෙලා වගේ තියෙන්නේ. මේ පල්ලෙහාට යද්දි මේ වතුර සමහරට ක්‍රියා වෙයි. ඉතින් දැන් ආයි වතුරට බහැලානේ ඉන්නේ. ආයි වෙන තැනකට යන්නත් බෑ. මෙතන ගිහිල්ලා අපි මෙතනින් ආගමු. අපි එනකොට පොඩ්ඩයි හිටියේ. දැන් නම් මෙතන මේ සෑහෙන පිරිසක් නානවා උඩ පහළ දෙකේම. අපි දැන් යන්න තමයි යන්නේ. අපිත් මෙතන කොච්චර පැය දෙකක් විතර හිටියානේ. පැය දෙකක් විතර අපි හිටියානේ. පැය දෙකක් විතර මෙතන හිටියා. දැන් සෑහෙන ලොකු තැනක් ඉන්නවා. අපි දැන් නාලා යන ගමන් තමයි ඉන්නේ. මෙයාගේ මල් හම්බෙනවා සාමාන්‍යයෙන්. අපි දැන් එන ගමන් සීතාවක පාක් එකට යන්න තමයි යන්නේ. මේ හෙල්මට් එක තිබ්බා මෙතන තියෙන ෂොප් එකකින්. ඇතුළට යන්න කට්ටිය ඉන්නවා. දැන් ගොඩක් කට්ටියක් ඉන්නවා. ඉතින් බලමු අපි ඇතුළට. ඉතින් දැන් ඉන්නේ සීතාවක පාක් එකේ. දැන් අපි ඇතුළට යන ගමන් ඉන්නේ. ඒ වුණාට මේකේ වටින්නේ මේ කෑම අරගෙන දෙන එක. ඔව් නේ අපිට මේ මල් එක නම් ගේන්න එපා කියලා කිව්වා. අපි උනාට ගත්තා. ඒ කියන්නේ මේ පස්සේ අපිට කිව්වා කමන්නේ අරන් යන්න කියලා. ඔයාලට කෑම නම් ගේන්න පුළුවන්. මේ ගැටලුවක් නැහැ. කෑම ගේන්න පුළුවන්. මල් නම් ගෙනාවේ නැත්නම් ඉතින් ගේන්න එපා. වියදම් කරලා මේ ලොකු මල් බෝකි එකක් එහෙම අරගෙන ආවොත් ඉතින් එයාලා ගේන්න දුන්න තුනක් එතන මේ අපරාධනේ. ඒක නිසා මල් ගේන්න තියෙන එක තමයි හොඳ. අපි මෙන්න මේ පාරෙන් තමයි යාවේ. මෙතන මේ ලස්සන මේ ලේක් එකක් වගේ ඉන්නේ. මේක හරි ලස්සනයි. මෙතන ෆොටෝ ගහුවම මාරම ලස්සනට දියේ වල බලනකො මේ අර ගස්වල හේවණල්ලත් එක්ක. ඒක මාරම ලස්සන view එකක්. අපිට දැන් මේ ඉඳ ගන්න තැනක් නැතුව ඉන්නේ. ඔබ වටන ගොඩක් තැන් වලට. අපි හේවණක් හොය ඉඳලා මෙන්න මෙතන තෝරගත්තා. මේ තියෙන්නේ ලොකු කුඹුක් ගහක්. කුඹුක් ගහත් එක්ක යට
දැන් වෙලාව 5:00 විතර වෙලානේ. අපි ඉතින් දේ ගියා මුලින්ම රන්මුදු වැල්ලට. ඊට පස්සේ ගියා කුමාරියල්ලට. කුමාරියල්ලට ගිහලා නෑවා. නාල ඉවරදී 2 විතර වුණා. ඊට පස්සේ අපි මෙහාට එනකොට 2:00 විතර ඇති. සීතාවක එනකොට ඉතල පාක් එකට. ඊට පස්සේ 3 විතරනේ. ඒ වගේ 3 විතර වුණා. ඊට පස්සේ මේ 3 ඉඳලා තමයි දැන් අපි මේ 5:00 විතර ගමන් ඉතින් මෙතන ගත කරා. කාලය ගත වෙනවා මේ දැනෙන්නේ නැහැ. ඒ තරමට මේ පරිසරය සුන්දරයි. හරිම ලස්සනයි. එන්න දවසක ඔයාලත් එන්න. මේක තියෙන්නේ පොඩ්ඩක් මේ බස් වල එහෙම එන්න අමාරුයි. බස් යන්නේ නැද්ද? නැහැ. ඒක නම් දන්නේ නැහැ. මේ බස් එකෙන් නම් අමාරුයි. මොකද බස් තියෙන ටයිම් එකක් දන්නෙත් නැහැ. ඔයාගේ මොනවා හරි ඉතින් බයික් එකක් හරි ප්‍රයිවට් වාහනයක් මොනවා හරි තියෙනවා නම් එහෙම එන එක ලේසි. මේක ඇතුළට එනකොට මේ මල් අරන් එන්න බෑ. පොඩක් අවුල්. හැබැයි කතා කරලා පොඩක් මොනවා හරි කරගන්න පුළුවන් වෙයිනේ. කියන්න අමාරුයි පොඩ්ඩක් මේ ඔව් දෙයක නැතිලා ස්පෙෂල් පර්මිෂන් එකක් ගන්න ඉතින් මොනවා හරි. එතකොට යාළුවා මම හිතන්නේ වැඩිපුර charge කරනවා. ඒ කියන්නේ බොකි එකක් වගේ නම් ඉතින් ඔයාලට ෆොටෝ ෂූට් එකට වගේ නම් මේ ඉෂුව එකක් නැහැ. එතකොට මේ මෙයාලට කියලා පර්මිෂන් ගන්න පුළුවන්. ඔව් JBL වගේ ගේන්න බෑ මේ අර සවුන්ඩ් පොලියුෂන් එක නිසා මේ යාළුවා එකට මේ මාර නිස්කලංක. ඔව් දෙන්නේ නැහැ ගේන්න. අය මේ ඇල්කොහොල් ඇල්කොහොල් එක ඒ වගේ දේවල් ගේන්න බෑ. ඉතින් ඔහොම තමයි අපි අද ඉතින් අපි පික්නික් එකක් වගේ තමයි මේ ඔව් මෙතෙන් පාක් එකේ අපි අපි දැන් ඉතින් මෙතනින් යන්න තමයි හදන්නේ. අපි දැන් මේ ගේට් එක ළඟටත් කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලත් එන්න දවසක කලින් කිව්වා වගේම එන්න ඇවිල්ලා මේ පරිසරය විඳින්න. ඉතින් පරිසරය ආරක්ෂා කරගෙන ඔයාලා එන්ජොයි කරලා යන්න. ඒක තමයි අපිට අන්තිමටම ඉල්ලන්න තියෙන්නේ. ඔයාලා මේ අර DIY ටිකටත් යන්න ඕන හැබැයි නේ ටිකත්. ඔව් ඒ පැත්ත ලස්සනයි. ඔයාලා ඉතින් මේ කොහමද ප්‍රයිවට් වාහනයක යනවනම් අනිවාර්යෙන් මැප් එකෙන් බලන්න එන්න කලින් ගන්නට ඔයාලා බලාගෙන යන්න එපා. පොඩ්ඩක් මගෙන් කාගෙන් හරි තහන්න. ඔව් මැප් එකෙන් ඔව් එහෙම කේස් පොඩි කේස් එකක් තියෙනවා මේ. ඉතින් එහෙම තමයි. එහෙනම් ඉතින් අපි යන්න තමයි හදන්නේ. එහෙනම් බයි බයි අපි තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.